පිටමන් නොවූ ආදරේ පහ කොටස. නිසැලගේ නික්ම යාමත් එක්ක ගෙදර ඇති වුණේ අමුතුම මූසල පාළුවක්. සතීවට ඒක හොඳින්ම දැනුනේ වෙනදට ගෙදර තියෙන කලෙලිය, කුස්සියෙන් එන කෑම සුවඳ, මහන මැෂින් වල සද්දෙ මොකුත්ම නැති වෙද්දි. නිහඬ පාළුවක කිලුණු නිවසේ වසර කිහිපයකට පෙර ගත් මංගල ඡායාරූපය දිහා සතිය බලන් හිටියේ නොතේරෙන වේදනාවකින්. මටයි ලොකු දුකක් දැනෙන්නේ නිසු. හරිනම් මං සතුටු වෙන්න ඕන මේකට. ඒත් හිත රිදෙනවා. ඔයා මං ළඟ නැතිව දැන් වෙන කෙනෙක්ට අයිතියි කියලා හිතෙද්දි. සතියගේ හිත මුමුණනවා. නිසලගේ පිටවීමෙන් පස්සේ මනුද දිගටම සතියව ගෙදර නවතින්නේ වෙනම ගෙදරකට කුලියක් ගෙවන්න ඕන නෑ කියලා. ඒත් නිසලගේ තරම් පිළිවෙලක් පිරිසිදුකමක් ඇඟෙන් නොදකිද්දි සතියට ඇය එක්ක නොරිස්සුමක් ඇති වෙන්නේ නොහිතාම. බලනවා මේ පරිප්පුවේ හැටි කටේ තියන්න බෑ. විටක කෑම වලට රණ්ඩු. ෂිට්. කොහොමද බාත්රූම් යූස් කරන්නේ? ඩිස්ගස්ටිං. ඔය මැෂින් ගබඩා කාමරයට දාන්න එපා. දිරයි. ඌව නිසලිගේ. දවස පුරාම සතියගේ හිතේ නිසලි හොල්මන් කරා. නෑ මං තාම පරක්කු නෑ. ඩිවෝස් නඩුව ඉවර නෑනේ. මං ලෝයර්ට කියනවා ඩිවෝස් වෙන්න බෑ කියලා. එක උදේක සතිය් හදිස්සියෙන් පිට වෙන්නේ ලෝයර් මහතාව හමු වෙන්න. මොනාද පුතා මේ කියවන්නේ? කීයටවත් මං ඕක කරන්න දෙන්නේ නෑ. මාලිකා සතියට බනින්න ගත්තේ නොරිස්සුමින්. අම්මා ඔයා නිසා මං ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ කරා. දැන් කොහොම ඉන්නවද කියලා කවුරු දන්නවද? ඒ මිනිහා සලකනවද දන්නෙත් නෑ. ඌ සල්ලිකාරයෙක් නෙවෙයි. අනික පිස්සු හැදිලත් හිටියලු. මං නිසලට සමාව දීලා ආයි කියනවා. මම මෙදා පාර මැදිහත් නොවී ඉන්න. මේ මගේ ජීවිතේ. සතිය වේගයෙන්ම යලි වාහනේ හරවන් යන්නේ අම්මගේ අදහස සුණු විසුණු වෙද්දි. දැන්වත් රට්ටු හිනස්සන්න නැතුව ගෙදර යන්න නිසලි. තාත්තා හිටියනම් මෙහෙම විකාර කරන්න දෙන්නේ නැහැ. අනික සතිය පුතා සමාව දීලා බාර ගන්නම්ලුනේ යන්න. නිසලිගේ මව රුහුරුගේ නිවසට එන්නේ